ඔන්න ළමයි කිව්වා වගේම නයිට් ඩ්‍රස් ටික පැය 24ක් යන්නත් කලින් ඔක්කොම ටික ඕඩර් වුණා. එයාලගේ ඕඩර් සාප් ටික ඔක්කොම පහවදාම ඩිලිවරි එකට දැම්මා. මම හිතන්නේ ඔයාලට සිකුරාදා වෙන්න කලින් يعني දවස් 5ක් යන්න කලින් ඔයාලගේ පාසල් ටික ඔයාලගේ අතට හම්බ වේවි. එතකොට තවත් තිබ්බ ලොකුම ඉල්ලීමක් තමයි පෑන්ට් එකක් කරලා දෙන්න කියලා. ඉතින් ඔන්න පෑන්ට් එකක් කරා. මම ගොඩක් හොයලා බැලුවා මේ දවස්වල මෙන්න මේ එම්බෝස් මසරාට් පෑන්ට් එක යනවා. බලන්න මේ රෙද්ද දැන් මේකටත් කට්ටිය කිව්වා 350ට ගන්න තියනවා මේ 300ට ගන්න දෙනවා 500 ගන්න වැඩි කියලා. හැබැයි තමයි මේක රෙද්ද ක්වොලිටි ෆැබ්‍රික් එකක්. මේ ක්වොලිටි ෆැබ්‍රික් එක මේක බරයි. දෙපාර තුන් පාරක් හේදුවා කියලා අර ඇදිලා ගිහිල්ලා බඩවැල වගේ එල්ලෙන ෆැබ්‍රික් එකක් නෙවෙයි. මේකත් ඒ වගේම තමයි. මේකත් ළමයි ඝනකම රෙද්දා. මේ බලන්න ඔයාලට බැලුවාම පෙනේ මම ලං කරලා පෙන්නන්න. මේ රෙද්ද හරිම බර ඝනකම රෙද්දක් අර මේ දෙපැත්ත පේන බර නැති ඒම ෆැබ්‍රික් එකක් නෙවෙයි. හොඳද? මේ ෆැබ්‍රික් එක බරයි ඝනකමයි. ඔයාලට මේක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. මේ එකපාර දෙපාරක් ඇඳලා මාස දෙකක් ඇඳලා අර ෆේඩ් වෙලා පරණ වෙලා කියලා අයින් කරන්න ඕනේ නැහැ. මේක ගෙදරට නෙමෙයි ඔයාලට කොහරි යද්දී ට්‍රිප් එකක් යද්දී ඒ වගේ ඇඳන් යන්න පුළුවන්. ෆැෂන් කරන්න ෆැෂන් ගැන හොයලා බලන්න පෑන්ට් එකක් අඳිද්දි බලන්න නිකන් ටී-ෂර්ට් එකයි පෑන්ට් එකයි අඳින්න නැතුව මේකට ලස්සනට මැච් කරලා ක්‍රොප් টොප් එකක් වගේ ඇඳලා ලස්සනට යන්න පුළුවන් ළමයි. ෆුල් කිට් එකක් දානවා ළඟදී මේක බලන්න. එතකොට පෑන්ට් එක ගැන කිව්වොත් මේක ඉන 40 වගේ වෙනකල් අඳින්න පුළුවන්. ෆ්‍රී සයිස් එකක්. ඉන 40 වගේ වෙනකල් අඳින්න පුළුවන්. උකුලවට 42 වගේ වෙනකල් කෙනෙක්ට අඳින්න පුළුවන්. උස තියනවා ළමයි අඟල් 36ක් උසයි. කකුල වට ගත්තොත් කකුල වට අඟල් 26ක් කකුල වට තියනවා. ඒ කියන්නේ මේ රවුම හොඳේ. මේ රවුම මේක පැත්තකදී අඟල් 13යි. එතකොට කකුල රවුම තියනවා අඟල් 26ක් තියනවා. හොඳට ඉඩ තියෙන පෑන්ට් එකක්. කිසිම අපහසුතාවයක් නැතුව නේනපන් දාඩිය දාන්නේ නැහැ. රස්නේ නැහැ. මේක මේ මසරාටි නාට කොටන් මික්ස් වගේ ෆැබ්‍රික් එකක්. කලර්ස් 10ක් තියෙනවා මේ yellow එක. මම yellow එක ඉස්සෙල්ලාම පෙන්න කට්ටිය කහ පාටට හරි ආසයිනේ. ඒක නිසා හොඳද? මේක තියෙනවා බලන්න මේ බ්ලූ එකත් හරිම ලස්සනයි. රෝස පාටට කැමති අයට සෝස පාට තියෙනවා. ඩාර්ක් පින්ක් එකක් තියෙනවා. ලස්සනයි. චොක්ලට් වලට කැමති බබාලට චොක්ලට් තියෙනවා. අපි චොක්ලට් වලට කැමති කට්ටියට චොකලට් තියෙනවා. රෝස මල් වලට කැමති කට්ටියට රෙඩ් එකක් තියෙනවා. මේක ලස්සනයි. ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ ඒක ලස්සනයි හොඳේ. ඒකට නම් ඇත්තට මටත් ආසිතුනේ ඒක ලස්සනයි. බලන්න. ලස්සන කලර්ස් ටිකක් තියෙනවා. කලර්ස් 10ක් තියෙනවා ළමයි ඔක්කොම. ඔයා කැමති කලර් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාලා මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. හොඳද? WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ස්මෝල් මීඩියම් ලාර්ජ් XL සයිස් ඕන කෙනෙක්ට අඳින්න පුළුවනි. ඉන 40 වෙනකන් කෙනෙක්ට අඳින්න පුළුවන්. ඉන 28 ඉඳලා 40 වෙනකල් යනකම් අඳින්න පුළුවන්. ෆ්‍රී සයිස් එකක්. වගකීමෙන් කියනවා මේ ෆැබ්‍රික් එක ඔයාලට ගොඩක් කල් අඳින්න පුළුවන්. ක්වොලිටි ෆැබ්‍රික් එකක් හොඳට ඉඩ තියෙනවා. මේක රුපියල් 500ට ගත්තා කියලා මේක මේ ගෙදෙට්ට අඳින්න වගේ එහෙමම නෙමෙයි. මම මේක ඔයාලට වීඩියෝ එකක් දාන්න. ළමයි මේක ලස්සනයි. මේ ප්ලේන් කලර් දැන් මේ වගේ කරනම් මේ පෑන්ට් එකට නිකන් හිතන්න ක්‍රොප් টොප් එකක් වයිට් එකෙන් වගේ ක්‍රොප් টොප් එකක් ඇඳලා මේ පෑන්ට් එක ඇඳනම හරිම ලස්සනයි. මම ඔයාලට ඒකෙත් වීඩියෝ එකක් දාන්නම් අයිඩියා එකක් ගන්න. මොකද අපේ කෙල්ලෝ මේවා ගන්න නිකන් ටී-ෂර්ට් එකක් ඇඳලා නිකන් මේ කලිසම ඇඳලා කඩේට යන්න අඳින්න වගේ ගන්නෙ. එහෙම නෙමෙයි ළමයි මේක අඩුවට දුන්නා කියලා මේකේ ක්වොලිටි කිසිම අඩුවක් නැහැ. ෆැෂන් කරන්න ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න පොඩ්ඩක් ඉගෙන ගන්න. මේක මේ නිකන් ටී-ෂර්ට් එකක් ඇඳලා කඩේට යනවා වගේ එහෙම අඳින්න. ඉතින් එහෙම අඳින්න එපා කියනවා නෙමෙයි. එහෙම අඳිනා ඉන්න අයනට ෆැෂන් කරද්දි චුට්ටක් හොයලා බලන්න. මේ පෑන්ට් එකක් ගත්තා වුණා ටී-ෂර්ට් එකක් ගත්තා වුණා පොඩ්ඩක් එක එක විදිහට වෙනස් කර කර අඳින්න බලන්න. එහෙනම් මං ගිහින් එන්නම්. මේකේ මම වීඩියෝ එකක් දාන්නම්. ලස්සන විදිහකට ඩ්‍රෙස් කරලා අවුට්ෆිට් එකක් ඔයාලා දාන්න. එහෙනම් ගිහින් එන්නම්. ඉස්සන්න හැමෝටම ඕඩර්ස් දාගන්න. මේ වීඩියෝ එක දාලා මම දන්නවා අද දවසේ ඉවරෙද්දි මේ ටිකත් ඔක්කොම ඕඩර් ටික ඔක්කොම බුක් වෙනවා. එතකොට මම දන්නේ මට බනින්න එපා. බඩ නැහැ කියලා මට බනින්න එපා. ඉක්මනට ඕඩර්ස් ටික දාගන්න. ගිහින් එන්නම් එහෙනම්. පාට 10ක් තියෙනවා. කැමති පාට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාන්න. ඉක්මනට ගිහින් එන්න. ඉක්මනට ඕඩර්ස් ටික දාගන්න. අලුත් ඩිසයින් එකක් අරගෙන එනකල් කොහොම ඉන්න. ඉස්සන්නයි. එන්නම්.